excuse me මල්ලි අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නේද? පුළුවන්. හරි. ඔය ආග ෂෝ එක ගැන අහලා තියෙනවද? අරලා විසියට. very good. මට කියන්න පුළුවන්ද ඇයි දැන් ඔයාලා මෙතනලා හිටගෙන ඉන්නේ කියලා? වැඩකටලු. හරි anyway. අපි ආග ෂෝ එකේ ටිකට් දෙකක් අද ඔයාලට ෆ්‍රී දෙන්න හදන්නේ. හැබැයි මං අහන ප්‍රශ්න තුනට ඔයා හරියටම උත්තර දෙන්න ඕනේ. කැමතිද? අවුල. හරි. එහෙනම් අපි ඔයගෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නේ තමයි පුළුන් කිලෝ එකද වැඩිපුරම බර නැත්නම් යකඩ කිලෝ එකද බර? යකඩ කිලෝ එක. යා කියන යකඩ කිලෝ එක බරයි කියලා. හරි anyway. අපි දෙවෙනි ප්‍රශ්නේ අහමු. දෙවෙනි ප්‍රශ්නේ විදිහට මම ඔයාව දකිද්දී මම ඔයා ගැන අහන ප්‍රශ්නයක්. හෙල්මට් එකේ ප්‍රයෝජනය මොනව වෙන්නේ නැද්ද? ප්‍රයෝජන තුනක් කියන්න බලන්න. ආරක්ෂා වෙන්න එකක්. තව ඉතින් මේ ගොඩක් කඩ තියෙනවා. හරි. තව ගොඩක් කඩ ඇති මං අහන්නේ තුනක්. එතකොට දැන් එකක් කියව තව දෙකක් කියන්න බලන්න. ඔළුව ආරක්ෂා කරන්න ලස්සනට. කැල්ලක් ටෝක් කරගෙන. කෑල්ලක් ටෝක් කරගන්නලු කොහොමද? හරි. anyway අපි තුන්වෙනි ප්‍රශ්නේ අහමු. තුන්වෙනි ප්‍රශ්නේ විදිහට මම ඔයාගෙන් අහනවා ලංකාව අන්තිමට T20 World Cup එකක් දිනාගත්ත අවුරුද්ද මොකක් වෙන්නේ නැද්ද? 2014. very good 2014 කොල්ලෝ දන්නවනේ ඉතින්. හරි. anyway එහෙනම් දැන් අපි ප්‍රශ්න තුනෙන් දෙකකට උත්තර දුන්නා. එහෙනම් අපි යාට ටිකට් එකක් ෆ්‍රී දෙමුනේ. හරි. thank you අපිත් එක්ක සම්බන්ධ වුණාට.